හරි. දැන් අපි කතා කරන්නේ යම්කිසි ස්විං එකක, ඒ කියන්නේ අපි ට්‍රේඩ්ස් ගන්නකොට, අපි ස්විං එකක් අල්ලගෙන ට්‍රේඩ් එක ගන්නකොට මේකේ පෙන්නන මේ ට්‍රේඩ් ටික අරගත්තට පස්සේ මැනේජ් කරන්නේ කොහොමද? 1 to 2 TP එක මිනිමම් TP එකනේ. 1 to 2 TP එකෙන් එහාට අපි යන්නේ කොහොමද කියන එක තමයි දැන් කියලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ හරි සරල දෙයක්. 1 to 2 වලට එහා යන්න නම් අපි පාවිච්චි කරන්න ඕන හොඳ SL move සිස්ටම් එක. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙමනේ. මේක කරන්නේ දැන් අපි කොහොමද ස්විං එකක් නේ මචං අල්ලන්නේ. 1 to 2 ගියපු ගමන් මොකුත් නැහැ කොහොමද බ්‍රේක් ඉවන්. හරිද? 1 to 2 ගියපුවාම බ්‍රේක් ඉවන් දාන්නම ඕනේ. ඒක 1 to 2 නේ අපේ මිනිමම් සෙටප් එකේ හැටියට TP එක. 1 to 2 ගියාම බ්‍රේක් ඉවන් කරනවා. එතකොට මෙන්න මෙහෙම අවස්ථාවල් අපිට එනවනේ. දැන් මෙහෙම බයි ට්‍රෙන්ඩ් එකක් මේ ඒ කියන්නේ මෙහෙම කන්සොලිඩේෂන් එකක් තිබිලා බයි පැත්තට ඒ ASCII කන්සොලිඩේෂන් එක ASCIIත් පෙන්වලා තියෙන බයි සිග්නල්. එතකොට මෙන්න මෙතනදී සෙල් එකක් පටන් අරන් තියෙනවා. එතකොට අපි දන්නවා මෙන්න මේ පෙන්වන බයි එකෙන් පස්සේ පෙන්වන සෙල් එක 180%ක්ම අපි දන්නවා මේක කැරක්ටර් චේන්ජ් වෙන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙන්න හදන්නේ. දැන් මේ EMA ලයින් එකේ යටපැත්තටත් ඇවිල්ලානේ. අනිත් දේ තමයි මේ ලයින් එකෙන් යට ඉන්නවා කියන්නේ සෙල් පැත්තට බරයි. මේ ලයින් එකෙන් උඩ ඉන්නවා කියන්නේ බයි පැත්තට බරයි. එතකොට මෙහෙම ලැග් එකක් තිබිලා මෙතන කන්සොලිඩේෂන් එක ඒ කියන්නේ ලැග් එක කියන්නේ කන්සොලිඩේෂන් එකනේ. කන්සොලිඩේෂන් එක තිබිලා ඊට පස්සේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක කඩලා තියෙද්දි අපි කෙලින්ම දන්නවා මචං දැන් තමයි මාකට් එක චොච් වෙන්න යන්නේ. එතකොට අපි දන්නවා මේ චොච් වෙන්න යන්නේ. එතකොට පෙන්නනවා පළවෙනි සෙල් සිග්නල් එක. ඒක අපි ගන්නේ ලොට් එක. අපි දැන් ඔන්න අපේ රිස්ක් මැනේජ්මන්ට් එකේ හැටියට මෙතන අපිට සෙට් වෙනවා අපි 100 ගාණක් රිස්ක් කරලා ගන්නවා. ඒ යම්කිසි 100 ගාණක් රිස්ක් කරනකොට අපිට එනවා යම්කිසි ලොට් එකක්. අපි හිතමුකෝ මෙන්න මෙහෙම ලොට් එකක් අපිට ආවා කියලා. ඔන්න ඔහොම ලොට් එකක් අපිට එනවා. එතකොට අපි කරන්න ඕන ඔය ලොට් එකෙන් ට්‍රේඩ් එක ගන්න ඕනේ. එක්ක ඕක දෙකට තුනට කඩන්න ඕනේ. කෑලි දෙකකට විතර කඩන්න ඕනේ. නැත්තම් මැනුවල් බුක් කරන්න ඕනේ. කැඩුවා කියමුකෝ අපි. අන්න හරිද? කැඩුවා කියමුකෝ. එතකොට මේක කඩනවා. කඩලා කෑලි දෙකකට කල්ලා ගැහුවා කියමුකෝ. එතකොට ඔයා දැනගන්න ඕනේ මේක 0.05න් දෙකකට ගහන්න. 0.05න් දෙකකට ගහන්න ඕනේ. ඒ ඇයි දන්නවද? ඒ තමයි මෙන්න මෙහෙම. දැන් ඕකේ මිනිමම් 1 to 2 TP එක තියෙනවනේ. 1 to 2 මෙන්න මේ එන්න ළඟනේ බා. ඔතනින් ගන්නවා. හරිද? අරගෙන ඕක බ්‍රේක් ඉවන් කරලා මේ ඔතනින් එකක් TP ගන්නවා. එතකොට තව එක ඉතිරිනේ. ඒ ඉතිරි එක බ්‍රේක් ඉවන් කරලා දිගට අතහැරලා දාලා දිනවා ඕපන් TP. ඒ අතාරින්නේ මෙහෙම මේ සෙල් ට්‍රෙන්ඩ් එක දැන් පටන් ගත්තානේ. මේ සෙල් එක අපි දන්නවා දැන් යන්නේ කියලා. එතකොට අපි උඩින්ම ගන්න ට්‍රේඩ් එක මොඩියෝ වගේ මෙහෙම ප්‍රොෆිට් බුක් කරගෙන කට් කරන එක ඇත්තටම අපරාධයි. අපිට තව මේක දුවන්න පුළුවන් කියලා අපි විශ්වාසය අපිට ඒ කියන්නේ සැකයක් එතන තියෙනවා. අන්නේ සැකේ උඩ තමයි අපි මේ ට්‍රේඩ් එක දෙකට කරලා ගත්තේ. එක්ක තනියෙන් ගත්තත් මේ මැනුවල් බුක් කරා ඊටු ටික තියාගත්තා. ඒ විදිහට මේ ට්‍රේඩ් එක අපිට හෝල්ඩ් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ මේක දැන් ආයෙ ට්‍රෙන්ඩ් එක ඉවර වෙන්න එපා. ඉවර වෙන්න එකක් තමයි මේක ක්‍රොස් වෙන්න ඕනේ. මේ කැනල් එක ඒ කියන්නේ මේ EMA ලයින් එක ක්‍රොස් වෙන්න ඕනේ. ක්‍රොස් වෙන එක මේ වගේ චොරතැන් ක්‍රොස් එක මදි. මේ ක්‍රොස් එක බෑ. මේ ක්‍රොස් කරලා තියෙන එක කැනල් එක මේකට වඩා 150කට වැඩි උඩින් තියෙන්න ඕන. මෙහෙම. ඒක පොඩ්ඩක් මට හිතෙන්නේ ඔකටට ඇනුණා. පැටලුණා. දැන් මේ පොඩ්ඩක් ඉන්නකෝ. එහෙම තැනක් පෙන්නන්න. මෙතන චුට්ටක් හොඳට මතක තියාගෙන ඉන්න. මේ වෙන තැනකට මම පොඩ්ඩකට ගෙනියනවා chart එක වෙන දෙයක් ඔයාලට පෙන්නන්න. ඔය ට්‍රෙන්ඩ් එක චොච් වෙන එක පෙන්නන්න. මෙන්න. මෙතනත් හොඳයි. මෙතන හොඳයි. දැන් බලන්න මේ කැනල් එකේ මෙන්න මේ ලයින් එක ක්‍රොස් වෙච්ච කැනල් එක මේකනේ මචං. පැහැදිලිද? මේ කැනල් එකෙන් තමයි මේ ලයින් එක ක්‍රොස් වෙලා තියෙන්නේ කියන එක පේනෝනේ. ක්‍රොස් වෙලා කැනල් එකේ වැඩි බහුතරයක් උඩනේ තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රොස් වෙච්ච පැත්තට 100ට 50 60ට වඩා තියෙන්න ඕනේ. බොඩියෙන් හොඳේ බොඩියෙන් 160කට එන චුට්ටයනේ යට තියෙන්නේ මේ 110ක් විතර. ඊටු 190ම උඩ. ඔන්න ඔහම ක්‍රොස් එකක් එනකම්. හරි? එකක්. ඔන්න ඔහම ක්‍රොස් එකක් එනකම් මේ සෙල් ටික ගෙනියන්න පුළුවන්. එක්කෝ හරිද? ඒ එකක්. එහෙම නැත්තම්
ආපහු විරුද්ධ පැත්තට බයි ට්‍රේඩ් ඒ කියන්නේ මේ සෙල් නම් එන්නේ අපි ආයි බයි ට්‍රේඩ් එකක් පෙන්නනවා නම් බයි එකක නම් ඉන්නේ මෙහෙම දිගට බයි මේ ඉන්නේ මෙහෙම බයි ඉන්නකොට මෙන්න මෙහෙම සෙල් ට්‍රේඩ් එකක් පෙන්නනවා නම් හරිද ආපහු සෙල් ට්‍රේඩ් එකක් පෙන්නනකම් තේරුණාද මේක හෝල්ඩ් කරන්න පුළුවන් ඒ කියන්නේ ආපහු බයි සෙල් වල ඇවිල්ලා ආයි බයි එකක් පෙන්නන මොහොත වෙනකන් ඔන්න ඔතෙන්ට මේ බයි එක පෙන්නන්නේ ඇවිල්ලා මේ කැනල් එකටනේ මේ කැනල් එක ඉවර වෙන්නේ මෙතන. ඔන්න ඔහමනේ වැටෙන්න ඕන. එතකොට ඔන්න ඔතෙන්ට එනකන් ඔය සෙල් එක හෝල්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගලවන්නේ ඔන්න ඔය අවස්ථාවේදී. කියන්නේ මෙතනින් උදේ හරියටම මේක වැටෙන්නේ 9:33ට ගන්න ට්‍රේඩ් එක ඔයා ක්ලෝස් කරන්නේ 11:49ට. පැය දෙකකටත් වැඩි ට්‍රේඩ් එක තිබිලා තියෙනවා. හරිද? ඕකේ තව විදි තියෙනවනේ. ඔය එකක් නෙමෙයි ඔය දෙක. පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක මේ EMA ලයින් එක ක්‍රොස් වෙලා උඩට යන්න ඕන ප්‍රයිස් එක. ඒ කියන්නේ මෙහෙම නිකන් පෙරේත පාදෙන්නේ නෙමෙයි. හොඳ බොඩි කැනල් එකකින් සැරට ක්‍රොස් වෙලා යන්න ඕනේ. හරිද? සැරට ක්‍රොස් වෙලා යන්න ඕනේ උඩට. ඒ ක්‍රොස් වෙන කැනල් එකේ ඒ කැනල් එක පැහැදිලි වෙන්න ඕන. වික්ස් අඩු වෙන්න ඕන කැනල් එකේ නෝට් කරගන්න. හරිද? වික්ස් අඩු වෙන්න ඕනේ. ඒ කැනල් එකේ බොඩි එකෙන් 160කට වඩා ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ක්‍රොස් වෙච්ච පැත්තට තියෙන්න ඕනේ. හරිද? ඒ පළවෙනි විදිය. දෙවෙනි විදිය ආපහු බයි ට්‍රේඩ් එකක් පෙන්නනකම් සෙල් නම් ගත්තේ බයි ට්‍රේඩ් එකක් පෙන්නනකම් බයි නම් ගත් බයි එකක් නම් අපි හෝල්ඩ් කරන් ඉන්නේ බයි එකක් හෝ සෙට් එකක් නේ හෝල්ඩ් කරන් ඉන්නේ. එකට මේ ට්‍රේඩ් තුනම හෝල්ඩ් කරනවනේ අපි. එකක් හෝ සෙට් එකක් හෝල්ඩ් කරගෙන ඉන්නකොට ආපහු සෙල් එකක් පෙන්නුවාම පෙන්නනකම් හරිද? ඒ කියන්නේ විරුද්ධ දිශාවට ට්‍රේඩ් එකක් පෙන්නනකම් හෝල්ඩ් කරන්න අයිතිය තියෙනවා අපිට. ඒ කියන්නේ පුළුවන් සෙටප් එකේ හැටියට ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න පුළුවන්. තුන්වෙනි එක දැන් අපේ මොඩල් දෙකක් තියෙනවනේ මචං. දැන් මෙන්න මෙතන පේනවද? මෙතන සෙල් එකක් පෙන්නලා පටස් ගාලා කඩලා දාලා තියෙනවනේ ඒක. මේ ඒ කඩලා දාලා තියෙනවනේ. ඒ සෙකන්ඩ් මොඩල් එකට ඒ කියන්නේ මේක බයින් ඉතින් ඇත්තටම බැලුවොත් දැන් මෙතන print එකෙන් බයි වෙන්නකොට ඊට කලින් මෙතන බයි සෙටප් එක සෙට් වෙලා නැහැ අපිට. තේරුණාද? අන්න ඒ බයි එකක් හැදෙනකම් ඔය තුන්වෙනි නීතිය. මෙහෙම බයි එකක් හැදෙනවා. ඒ කියන්නේ සෙටප් එක අනිත් පැත්තට කරලා බ්‍රේක් කරනවා. එතනම මෙන්න මේ අර මම කියපු කැනල් බ්‍රේක් එකත් මෙතනම වෙලා තියෙනවා මෙන්න. හොඳ මැරබෝස් කැනල් එකකින් බ්‍රේක් කරලා තියෙනවා. මේ විදියට සෙල් එකක් පෙන්නලා ඒක SL යනකම්. සරලව වෙන එතකොට. හරිද? තුන්වෙනි එක තමයි ආපහු ඒ ඩිරෙක්ෂන් එකටම ට්‍රේඩ් එකක්. ඒ කියන්නේ අපි අරන් ඉන්නේ සෙල් නම් දිගටම සෙල් ඇවිල්ලා සෙල් ට්‍රේඩ් එකක් SL යනකම්. එතකොට ඔන්න ආයේ මුලින්දම්ම පළවෙනිම එක තමයි විරුද්ධ දිශාවට ට්‍රේඩ් එකක් පෙන්නනකම්. දෙවෙනි එක තමයි EMA ලයින් එක 160කට වඩා ක්‍රොස් වෙනකම්. තුන්වෙනි එක තමයි ඒ ඩිරෙක්ෂන් එකටම අදාළ ට්‍රේඩ් එකක් SL යනකම්. එච්චරයි. හතරවෙනි එක තමයි එක දිගට ට්‍රේඩ් හතරක්. එක දිගට ට්‍රේඩ් හතරක් ගියාමත් ක්ලෝස් කරලා දාන්න පුළුවන් සේරම ටික. ඒ කියන්නේ හතර එක දිගට ට්‍රේඩ් හතරක් අරගෙන හතරවෙනි එකේ TP එක තියෙන්නේ. හතරවෙනි එකේ TP එකෙන් සියල්ලම අයින් කරලා දාන්නත් පුළුවන්. ඔන්න ඔය ක්‍රම හතරටම ඔයාලට මේ ට්‍රේඩ් එකේ එක්සිට් එක හදාගන්න පුළුවන්. එතකොට අපි දැන් අපේ පළවෙනි විදියට බැලුවොත් කොයි විදියට බැලුවත් පළවෙනි ට්‍රේඩ් හතර තියෙන මෙතනනේ. මෙන්න මේ ලෝ එකෙන් වගේ තමයි අපිට එක්සිට් එක තියෙන්නේ. එතකොට බලන්න කොච්චර රිස්ක් රිවෝඩ් එකක් හැදෙනවද කියලා. දැන් මෙන්න මෙතන ට්‍රේඩ් එකක් තියෙනවා. මෙතන සෙල්නේ. ඔය සෙල් එකේ SL එක මෙන්න මෙතන හොඳයි. මෙතන තියාගෙන ඕකෙත් 1 to 2 මේ 1 to 2 අරගෙන 1 to 2 වලට එද්දි බ්‍රේක් ඉවන් කරගෙන අල්ලනවා. හරි. ඊට පස්සේ තව ෂෝට් එක මෙතන. මෙන්න මේ කැනල් එකට. ඒතර මේකට දාලා හයි එක හරි ලෝ එක හරි තියෙන්නේ. කොහොම? ඔන්න ඔතන. ඔන්න මෙතනට ගන්න පුළුවන් ඈ. ඔව් හරි sorry. මෙන්න මෙතනට ගන්නවා. මෙතනට තමයි වැටෙන්න ඕන. ඔන්න ඔහම. හරි. ඊට පස්සේ තව සෙල් එකක් පෙන්වනවා මෙතන. දැන් කීයද සෙල්? 1යි 2යි 3යි. මෙන්න මේ හතරවෙනි සෙල් එක තියෙන්නේ. මෙන්න මේ හතරවෙනි සෙල් එක. ඔන්න ඔය සෙල් එක ගනිද්දී ඇති තත්වය. ඒ කියන්නේ ඔය සෙල් එක ගන්න ඔන්න ඔහම ඔතෙන්ට සෙල් එක තියාගෙන මෙන්න මෙතෙන්ටනේ තියාගෙන ඒකත් ගන්න. ඕක එක දිගට සෙල් හතරක් අරගෙන ඒ හතරවෙනි එකේ TP එකෙන් අර කොහොම සෙට් එකම ක්ලෝස් කරලා දාන්න පුළුවන්. කොහොමත් ආයේ මෙතනින් ලයින් එක ක්ලෝස් වෙන්නේ මෙතන. ඊට පස්සේ ආයේ තව සෙල් එකක් පෙන්නලා ඒ සෙල් එක කැඩිලා තියෙන්නේ මෙතන මේ ඒරියා එකේ නේ. මෙන්න මෙතනදී තමයි TP බුක් කරන්න තියෙන්නේ. කොයි විදිහට බැලුවත් ඔන්න ඒරියා එක තමයි එන්නේ. එතකොට බලන්න රිස්ක් රිවෝඩ් එක කොච්චර දුරට එනවද කියලා. කියන ට්‍රේඩ් හතරයි අරන් තියෙන. අනිත් තව තියෙනවා මේක. තව ගොඩාක් දේවල් තියෙනවා.
මෙන්න බලන්නකෝ. මෙතන රේට් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. මේ රේට් 4 රිස්ක් රිවෝඩ් එක කීයද? එකක 14යි. 14යි 85යි කියන 15යි ඈ. මේකේ 4යි. අතන 60 දශම ගාන අයින් කරා මේකට බැලන්ස් වෙන්න. 14යි 4යි 18යි 18යි 2යි 20යි 20යි මෙතන 4යි 24යි. එකට 24ක් මචං මේ ට්‍රේඩ් සෙට් එක ඉවර වෙද්දි ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. එකට 24ක් කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් කියන්න ඕනේ නෑනේ. කොහොම ප්‍රොෆිට් එකක්ද කියලා 100ට එකක් රිස්ක් කරලා ගහන මිනිස්සෙක් නම් හරිද 100ට එකක් රිස්ක් කරලා ගහන මිනිස්සෙක් නම් මේ ස්විං එක ඉවර වෙද්දි මේ පැය දෙක ඉවර වෙද්දි එයාගේ account එක 124කින් grow වෙලා. ඔක ඩොලර්ස් විදියට ගත්තොත් එක ට්‍රේඩ් එකකට ඩොලර්ස් 5ක් රිස්ක් කරන මිනිස්සෙක් නම් එයාගේ මේ ප්‍රොසීඩ් එක ඉවර වෙද්දි 24 5ක් බලන්නකෝ 120යි. මේ ඩොලර් 100ක account එකක මිනිස්සෙක් ස්විං එක ඉවර වෙද්දි account balance එක ඔන්න ඔහම වෙනවා 220යි. ඔය ටිකම ඔන්න මං හරිද? ඔය ටිකම 0.01 එක ලොට් එකකින් ගන්නවා. එක ලොට් එකකින්. මෙතනින් ගන්නවා පිප් කීයද? පිප් එතකොට පිප් වලින් ගණන් කරන්න ඕන. 4200යි 41යි 790 කියන 800 පිප් 200යි ඩොලර් 20යි. මේ සම්පූර්ණම එකට එන්නේ ඩොලර් 20යි. ඊට පස්සේ 970යි 870යි ඩොලර් 20යි 17යි 37යි ඩොලර් 50ක් වගේ එන්නේ බං. චාටර් වැඩ කරන්න එපා ඒක නිසා. ඩොලර් 50ක් විතර එන්නේ. හැබැයි මේටි ගියා නම් කොහමද ආතල් එක? ගියා නම් බර ගියා නම් account එකෙන් භාගයක් විතර යනවා. අනිත් පැත්තට ගියා නම් එන චොර වැඩ කරන්න එපා. හරියට වැඩේ ගහන්න මේ. හරි plan එකේ ගහුවා නම් කෙලින්ම 120 profit එක වෙලා ඊට වඩා දෙගුණකටත් වඩා වැඩි. හරි. හරිද? ඔන්න ඔය විදියට trade manage කරන්න ඕනේ. ඔය තමයි trade මේ වගේ සිංහයක් ගත්තාම profit කරන්න පුළුවන් හොඳම රහසක් ඔය. ඒ කියන්නේ මේක දිගට රැඳෙන්න පුළුවන්. ඒ වගේම තමයි මතක තියාගන්න මෙන්න මේ trade zone එක ගන්නදී මේ swing එක trade කරද්දී ඔයාලා මේ හැම trade එකටම 100ට 5 risk කරන්නේ capital එකෙන් නෙමෙයි කියලා මතක තියාගන්න. පළවෙනි trade එකට විතරයි ඔයාලා capital එකෙන්. ඒ කියන්නේ ඔයාලගේ අතින් risk කරන්නේ ඩොලර් කීය හරි ඩොලර් 50 හරි 100 හරි 1000 හරි කීය හරි risk කරනවා පළවෙනි trade එකට විතරයි. ඔයා දෙවෙනි trade එක ගන්නෙ මේකේ run වෙන profit එකෙන්. මේ තුන්වෙනි trade එක ගන්නෙ මේ දෙකේම run වෙන profit එකෙන්. හතරවෙනි trade එක ගන්නෙ මේ තුනේම run වෙන profit එකෙන්. කොහොමද ආතල් එක? તો risk එක කොහෙද risk එකක් තියෙන්නේ එතකොට ඈ? අපි මාකට් එකෙන් අරගත්ත එකෙන්මනේ අපි අනිත් පැත්තට ආයි ගහන්නේ. ඒක මං කියන්නේ හොඳ මොලයක් විතරයි ඕන. ඊට පස්සේ ඔන්න ආයේ ලැග් එක හම්බෙනවා අපිට. අතාරිනවා ලැග් එක. ඊසි. අතහැරලා දාලා ඉන්න පාඩුවේ. අතහැරලා දාලා ඉඳලා ඔන්න ආයේ ලැග් එක ඉවරලා පටන් ගන්නවා ට්‍රේඩ්ස් ටික. ඊට පස්සේ ඉතින් ආයෙ ඉතින් අර සුපුරුදු පරිදිම මේ විදිහටම කරන් දැන් මෙන්න සෙල් ගොඩක් තිබිලා පෙන්නනෝනේ පළවෙනි බයි එක මේ සෙල් එකේ තිබිලා දැන් දන්නවා මේ සිංහයක් ගිහින් තියෙන්නේ ආයෙ ඉතින් මේ හරියෙන් බයි පෙන්නනවා කියන්නේ ඉතින් බයි වෙන්න පුළුවන් කියලා දන්නවා අපි කෝකටත් රිස්ක් එක තිය රිස්ක් එක අරන් අපේ ප්ලෑන් එක තියෙනවනේ යකෝ එකට 24ක් අරගෙන එකට 24ක් අරගෙන ආයෙ ලොස් දෙන්න පුළුවන් බය නැතුව ඔතනින් 110ක් මායි රිස්ක් කරලා ගහන්න පුළුවන් එදා දවසේ මොකද අපේ කැපිටල් එකෙන් නෙමෙයිනේ යන්නේ අපේ කැපිටල් එකෙන් අපි නීතිය දාගෙන තියෙන දවසට 110 ලොස් ලිමිට් එක කියලා. ඒ කියන්නේ පළවෙනිම ට්‍රේඩ් ටිකෙන් account එක ඩොලර් 90ට බැස්සොත් තමයි අපි නවත්තන්නේ. ඒ කියන්නේ 110 තමන්ගේ කැපිටල් එකට අනුව 110 බැස්සොත් තමයි අපි නවත්තන්නේ. ප්‍රොෆිට් වුණාට පස්සේ 110 බැස්සම මොකද? එතකොට අපේ තව ලිමිට් එකට ගොඩක් දුර තියෙනවනේ. තේරෙනවද ඒක මං කියන දේ? දැන් අපි 100න් පටන් ගන්නවා. දැන් මේක ඉවර වෙද්දී අපි උදේ 9ට පටන් ගත්ත එක අපි 11 වෙද්දී 11:00 වෙද්දී ඩොලර් 220 account එකේ. මේ 100 එකකින් ඩොලර් 220 account එකේ. එතකොට ඔයා හිතන්න ඔයා ඊට පස්සේ හවස ට්‍රේඩ් කරනවා. හවස ට්‍රේඩ් කරනකොට ඔයාගේ කැපිටල් එකේ ඔයාලා තියෙන 105යි රිස්ක් එක. මේ 110යි මැක්සිමම් රිස්ක් එක. එතකොට කොහමද? එතකොට 200යිනේ. 220යිනේ account එක. 220ෙන් 110ක් කියන්නේ ඩොලර් 20ක්. 22ක්. කලින් 110ක් කියන්නේ ඩොලර්ස් 10ක්. එතකොට අපිට රිස්ක් කරන්න පුළුවන් chance එක වැඩි වෙන. ලොස් වෙන්න පුළුවන් එක දිගට 4 පාරක් වුණා. 4-5 පාරක් වුණා ලොස් වෙන්න පුළුවන්. අන්න ඒක මම කියන්නේ
account එක එක තැනකින් උඩට පන්න ගත්තට පස්සේ ලේසි. ඒක තමයි මම කියන්නේ. මට ෆ්ලිපින් කරද්දි මම වීඩියෝ වල මම ඔයාලට TikTok එකේ දාලාදී දැකලා ඇති. මම කියන්නේ හැමදෙස්සෙම 100ට ගෙනියන එක තමයි අමාරු. 20 ඉඳන් 100ට ගෙනියන්න තමයි අමාරු. 100ට ගියාට පස්සේ දන්නවා මම ගහන්න ඕන ගහිල්ල මොකක්ද කියලා. 100ට තමයි ගෙනියන්න අමාරු. 100 වෙනකම් මම ගහන්නේ ගැම්බ්ලින්. බොරු කියන්න වැඩක් නැහැ. 100 වෙනකම් මම ගහන්නේ ප්ලෑන් එකක් තියලා නෙමෙයි. ප්ලෑන් එකක් හදන්න පුළුවන් ද බං 100ට අඩු කැපිටල් එකකට. 100ට අඩු කැපිටල් වලට ප්ලෑන් හදන්න බෑ. ඒ එක්ක USC කරගන්න ඕන. USCත් මහ පට්ටවරු මෝඩ වැඩ. මේ USD ම ගහන එක තමයි ලාභ. 20 මං උපරිම 100කට ගෙනහිල්ලා තමයි ප්ලෑන් එකේ හැටියට ගහන්න ගන්නේ. එතකන් නිකන් තනිකර ඩම්පනි ගහන්නේ. තනිකර ගහන්නේ ප්ලෑන් එකක් තියලා නෙමෙයි. විකාර ගහන්නේ. ඔහෙ ගහලා දානවා. ඒ කියන්නේ සෙටප් එක හරි ලොට් ඔක්කොම කැල්කියුලේෂන් මුකුත් නැහැ. SL එකට පිප් ගානක් ලොට් එකේ හරිද ලොට් එක හරිද වැරදිද ඒ මුකුත් නැහැ. එවලේ මම S මට්ටමෙන් කැපිටල් එකට අනුව රිස්ක් කරලා තමයි එවලේ සම්පූර්ණ ට්‍රේඩ් එකට සම්පූර්ණ ගාන රිස්ක් කරලා තමයි ගහලා දාන්නේ. හරි. ඔන්න ඔය වගේ වෙලා දැන් මේ සෙට් එකේම අනිත් පැත්ත. මෙන්න. මෙතනින් බයි එකක් පෙන්නවා. ඔය බයි එක ගන්නවා. දැන් මේ සෙල් එක අරන් ලොස්ට් වෙලා ඊට පස්සේ ආයේ මේ බයි එක අරගෙන හරි කොහොම හරි මෙහි ඉඳන් දිගටම අරන් ආවත් කොයි වෙලේ හරි මේ බයි එක අහුවෙනවනේ කොහොම හරි ඇවිල්ලා. එතකොට අපි දන්නවා සෙල් ගොඩක් සෙල් ටිකකින් පස්සේ තමයි සෙල් එකකින් පස්සේ තමයි මේ බයි එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ රෙන්ඩ් එක චොච් වෙන්න පුළුවන්. එහෙනම් අපි ගත්ත බයි එක 1 to 2 TP බුක් කරා. දැන් කොහොමද අපේ එක්සිට් මොනවද අපි කිව්වේ? එක්සිට් වල හේත් ඒ කියන්නේ නීති එක්සිට් වෙන නීති පළවෙනි නීතිය එක්කෝ මේ පළවෙනි නීතිය වැරදි පැත්තට ට්‍රේඩ් එකක් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන බයි නම් මෙන්න මේ සෙල් ට්‍රේඩ් එක හැදෙනකම් අතෙන්ට දාගමු ලයින් එක. මෙන්න මේ සෙල් ට්‍රේඩ් එක හැදුනේ මෙන්න මෙතනදී සෙල් ලැප් පෙන්නන්නේ. විරුද්ධ දිශාවට ට්‍රේඩ් එකක් හැදෙන්න ඕනේ. සහ එක්කෝ කැනල් එක බ්‍රේක් වෙන්න ඕන විරුද්ධ දිශාවට EMA ලයින් එක කඩාගෙන දැන් මෙතන ක්‍රොස් වෙලා තියෙනවා. වැඩක් නැහැනේ. බාගෙට. මෙතන ක්‍රොස් වෙලා තියෙනවා. බාගෙට. වැඩක් නැහැ. ඉතින් ඔය තාම එක්සිට් නැහැ. ඒකෙන් එක්සිට් එකක් ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ එක්කෝ බයි ට්‍රේඩ් එක ස්ටොප් ලොස් වදිනකම්. බයි ට්‍රේඩ් එක ස්ටොප් ලොස් වැදිලා තියෙනවා මෙන්න මෙතනදී. මෙතන බයි වෙලා තියෙනවා. මෙතන බයි වෙලා තියෙනවා. මෙන්න මෙතනදී බයි එකක් පෙන්නලා තියෙනවා. මේක SL වැදිලා තියෙනවා. මොකද අපි ඕකට SL එක දාන්නේ මෙන්න මෙතෙන්ටනේ. මේ බයි එකට SL එක දාන්නේ මෙන්න මෙතන. ඒතකොට මේක SL වැදිලා තියෙනවා. ඔන්න ඔය ඒරියා එකේ තමයි අපේ එක්සිට් එක. ඔන්න ඔහොම. ඔය දෙකෙන් කැමති එකක් ගන්න. ඉතින් මුලින්ම හම්බෙන්නේ අපිට මේකනේ මේ සෙල් එක පෙන්වන්න කලින් මෙතන බයි එක SL ගිහිල්ලා අපිට අර හතරෙන් එකක් හම්බෙනවනේ. ඔන්න මෙතන හම්බෙලා තියෙනවා. ඒතර ඔන්න ඕක තමයි එක්සිට් එක. ඔය එක්සිට් එකට තියාගෙන මේ රේට් එක හෝල්ඩ් කරනවා. මෙතන බයි ට්‍රේඩ් එකක් හම්බෙනවා. ඒකත් ගන්නවා. බයි නැතුව ගන්න. බයි ට්‍රේඩ් එකක් හම්බෙනවා. බයි ට්‍රේඩ් තුනක් එක දිගට ගන්න. හතරවෙනි එකත් ගන්න. හතරෙන් එහා නම් ගන්න යන්න එපා. එක දිගට එක ඩිරෙක්ෂන් එකකට හතරෙන් එහා ගන්න යන්න එපා. ඊට පස්සේ ආයෙමෙන් ලොං. මෙතන ඉන්න බයි එක පෙන්න. මෙන්න හය ලෝ එක හොඳේ. මේ කළු පාට ගන්නලා ඊට කලින් තියෙනනේ මේකට ගන්න නැහැ. මේක නෙමෙයි මෙන්න මේක ලෝ එක. ඇයි මේක ගන්න නැත්තේ? මෙතන කළු ගන්නලක් තියෙන නිසා. ඒ කියන්නේ සෙල් ගන්නලක් මෙතන තියෙන නිසා. මෙතනත් බයි ගන්නලක් විදියට තිබ්බනම් මේක තමයි ලෝ එක. ඒකට ගත්තට ඉතින් හානියක් නැහැ. මේක 1 to 2 යනවනේ. ඊට කලින් අපිට මේකට කලින් වෙන සිද්ධාන්තයක් සෙට් වෙනවා පුතේ. මෙතන SL එක ගන්න. මේක 1 to 2 රන් වෙනවනේ. මේක 1 to 2 රන් වෙද්දී අපි අයින් වෙන්න බෑ. ට්‍රේඩ් හතරයිනේ එතකොට. 1යි 2යි නෙමෙයි. මේ තුන්වෙනි ට්‍රේඩ් හතරවෙනි ට්‍රේඩ් එක. 1යි 2යි 3යි. තුන්වෙනි ට්‍රේඩ් එක. අපිට මේකම තමයි සෙට් වෙන්නේ. ආයෙ කරකිලා වෙල මේක මේ අවසාන ට්‍රේඩ් එකේ 1 to 2 දුවනවා. 1 to 2 දුවලා බ්‍රේක් ඉවන් කරනවා. ඒතර මේක බ්‍රේක් ඉවන් වෙනවා. මේකේ 1 to 2 විතරයි. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාව සෙට් වෙනවා. මේ අවස්ථාවෙන් අයින් වෙනවා. ඒතර එතන එනවා. මෙතන 1 to 2 මෙතන 1 to 4 මෙතන 1 to 10 එකට 16යි. ඒ ස්විං එකේ එකට 16යි. ඊට පස්සේ ආයෙ ඒකම අනිත් පැත්ත ආයෙ ඔය ලැග් එක කතන්දරේ මේ ලැග් එක ඉවර වෙනවා. ඊට පස්සේ මෙන්න ආයෙ බයි ටිකෙන් පස්සේ මෙන්න වෙනන පළවෙනි සෙල් ට්‍රේඩ් එක. මේක අයින් කරමු. මේ ස්විං එක තේරුණාද? මේ ස්විං එක තේරුණාද කියන්න මට පොඩ්ඩක්. දෙපැත්තම බයි එක සෙල් එක දෙපැත්තම තේරුණාද? ස්විං එකේ ට්‍රේඩ් එක ගන්න විදිය දිගට හෝල්ඩ් කරන් යන විදිය එක්සිට් වෙන කන්ඩිෂන්ස් ටික හරිද? එතකොට තව මොනවද? තව උතන තියෙන්න ඕන එක්සිට් ඒරියා එකේ තියෙන මට සෙකන්ඩ් මොඩල් එක. සාමාන්‍ය සෙකන්ඩ් මොඩල් එක වදින්නේ හරි කලාතුරකින්. සෙකන්ඩ් මොඩල් එක ගහන්න අපි ෆුල් මාජින් වලට වගේ.
සෙකන්ඩ් මොඩල් එක කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? සෙකන්ඩ් මොඩල් එක වැඩිච්ච තැනක් කෝ සෙකන්ඩ් මොඩල් එක මේ ටිකම සෙට් වෙලා නැහැ නේ. සෙකන්ඩ් මොඩල් එක ගොඩක් දුරට වදින්න මචං 5 මිනිත් එකේ 1 මිනිත් එකේ සෙකන්ඩ් මොඩල් වදින්න මෙන්න මෙතන එකක් වැදිලා තියෙනවා. මේ අපි ට්‍රේඩ් කරන ටයිම් එකද? නෑ. මේ අපි ට්‍රේඩ් කරන ටයිම් එක ගන්නන් නෙමෙයි. ට්‍රේඩ් කරන ටයිම් එකකින්ම සෙකන්ඩ් මොඩල් එක වෙන්නවකෝ. මේ ටයිම් එක අපි ට්‍රේඩ් කරන්නේ නෑ. මේ සෙකන්ඩ් මොඩල් ප්ලේ වෙලා නෑ බං කොහෙවත්. මෙතන ලැග් එකක් අපි ට්‍රේඩ් කරන තැනක් නෙමෙයි. ඒකට කමන්න අපි තන මේක අපි ට්‍රේඩ් කරන තැනක් නම් නෙමෙයි ලැග් එකක්. ඒ කියන්නේ සෙල් එක ගිහින් තියෙන. ඒකට ඉතින් අපි මෙච්චර මෙහි සෙල් එක වැඩිලා තියෙදි මෙහෙන් පෙන්නන සෙල් එක මෝඩේ වගේ ගන්න නැහැ. අනිවාර්යෙන් අපි දන්නවා එක්ක ලැග් වෙනවා එක්ක චොච් වෙනවා. දෙකෙන් එකයි වෙන්න ඕනේ. ඒ කතන්දරේ නැතුව මතක තියාගන්න සිස්ටම් එකට විතරක් ලොජික් එකට විතර මම තව තැනකට පෙන්නන්න. මේම සෙල් එකක් හරි බයි එකක් හරි පෙන්නලා ඒ පෙන්නපු කැනල් එක වහගෙන ඊළඟ කැනල් එකෙන් හෝ දෙකයි උඩරිම 3යි ඊට වඩා බලන්න බෑ. ඒ කියන්නේ මේ විනාඩිය යන සිග්නල් එක පෙන්නුවේ ඊළඟ විනාඩියෙන් හරි ඊළඟ විනාඩියෙන් හරි මේ සෙල් එක දීපු මේ ඇරෝ එකයි කැනල් එක ඔක්කොම ටික වහගෙන උඩට බයි වුණාට පස්සේ මෙන්න මේ කැනල් එකට අපිට බයි බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන්නේ විරුද්ධ වුණා. මේතන ඕඩර් එක හිර වුණා. එතකොට මෙන්න මේක මාක් කරගෙන මේකට එන්න බයි බලන්න පුළුවන්. මෙතනින් බයි වෙලා තියෙනවා ඒකෙදි මේ කැනල් එකේ අඩියට SL එක තියන්න වෙනවා. අන්න එතනදී පුතේ අපිට අමාරු වෙනවා. හේතුව SL එක ටිකක් ලොකුට වදින්න පුළුවන්. එතකොට 1 to 2 risk reward එකක් ගන්න ගියාම ටිකක් challenge. 1 to 2 හැමතිස්සෙම වදින්නේ නැහැ හොඳේ. ඔන්න ඔතන 1 to 2 තියෙනවා. ඒකට 1 to 1.5 විතර යද්දි බ්‍රේක් ඉවන් එකක් ගහ ගන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න. දැන් දිග්ගටම මේ කැනල් එකට රිජෙක්ට් වෙයි බයි වෙලා තියෙනවා ඉතින් මේ. එතනින් දිගටම ගොඩාක් වෙලා බයි වෙලා තියෙනවා. ඒ වගේ ඒකේ මචං වාසිය තියෙන්නේ ඒක ෂුවර්. සෙකන්ඩ් මොඩල් එක පට්ට ෂුවර්. මේක එන ෆුල් මාජින් ගහන්නේ උන්ට එම ආයෙ මුකුත් නැහැ. මොනවත් නැහැ. මේ කැනල් එක පැනලා මේ වහපු ගමන් වාලා එනවනේ. මෙන්න මේ කැනල් එකේයි ඒ කියන්නේ වහපු කැනල් එකේ සිග්නල් එක පෙන්නපු කැනල් එකේ දෙකටම ලිමිට් ආකාරයක් ගහලා තියන්නයි තියෙන්නේ. 150ට වඩා පල්ලෙහාට මේ වික් එකක් මේ බොඩියක් වදිනකන් වැලිඩ්. එතකන් මේ ඔක්කොගෙම ලිමිට් ගහලා බයි ලිමිට් එක ගහලා ආපහු මේ හයි එක කරලා එක කරේ හැදෙනවනේ ගිහින් දැන් මෙතනින් රීටෙස්ට් වෙලා එන්නේ. එතකොට මෙන්න මෙතන හයි එකක් තියෙනවනේ. මේ හයි එකෙන් TP සෙට් එකක් දාන්න ඊට පස්සේ 1 to 2 ඊළඟ TP සෙට් එක ගන්න. ඒ ඕනනම් ස්ටොප් දාලා ස්ටොප් ඕඩර් දාලා පැත්ත පලාතර හාන්න පුළුවන් වගේ ආපහු මේ විරුද්ධ දිශාවට දැන් මේක සිග්නල් එකක් වුණා මේකත් බයිනේ. ඔන්න මේක කැඩෙනකන් ඒක හෝල්ඩ් කරන්න පුළුවන්. මෙතන මෙන්න ආයි අනිත් ඒ සෙටප් එකම අනිත් පැත්තට. දැන් මෙතන බයි ට්‍රේඩ් එකක් පෙන්වලා තියෙනවා මෙන්න මේ කැනල් එකට. ඊළඟ කැනල් එකෙන් වහලා දාලා තියෙනවා මේ. එතකොට මෙන්න මේ කැනල් එකට සෙල් කරන්න පුළුවන්. බලන්න කොච්චර සෙන්සිටිව්ද කියලා ඒක. කඩන්න තිබ්බනේ ඉතින් ඕකනේ. කඩලා නැහැනේ. ගිහිල්ලා තප්පරෙන් මේ සෝරි මේක මේ කැනල් එක මේ කඩන්න තිබ්බනේ ඕක. බොඩිය වික් එකත් එක්කම ගන්න. මේ කඩන්න තිබ්බනේ. ඔක කැඩුවේ නැත්තේ ඇයි? කඩන්න බෑ. එතන තියෙනවා මේ. ආයෙ ඇවිල්ලත් මේ ආයතනින් සෙල් එක පෙන්නලා තියෙනවා. කොච්චර ආවත් ස්පීඩ් කොහොම ආවත් ආයෙ හරවගෙන යනවා මේ. හොඳට වැඩ කරලා තියෙනවා එතනට. ඔන්න ඔක තමයි සෙකන්ඩ් මොඩල් එක. ඒ කියන්නේ සරලවම සෙකන්ඩ් මොඩල් එකේ ලොජික් එක යම් කිසි ට්‍රේඩ් එකක් පෙන්නනවා. පෙන්නන කැනල් එකට පස්සේ කැනල් එකෙන් හො ඊළඟ කැනල් එකෙන් හො ඊළඟ කැනල් එක. මෙන්න මේ ටිකේම තියෙනවා. අපි ට්‍රේඩ් කරන ටයිම් නෙමෙයි මේ. ඒ වුණාට තියෙනවා බඩුව. මේ මෙතනක් තියෙනවා. මෙතනින් ඊට පස්සේ ඇවිල්ලා මේ එක ෂොට් එක අනිවාර්යෙන් ඉතින් මේ බූස්ට් කොහමද? රෙඩි වගේ බයි වෙන්නේ. ඊට පස්සේ මෙන්න ආයෙ අනිත් පැත්තට බයි එක කඩලා තියෙනවා සෙල් එකකට. මෙතනින් බයි ට්‍රේඩ් එකක් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කැනල් එකෙන් ඒක වහලා තියෙනවා. මේ කැනල් එකෙන්. එතකොට මේ කැනල් එකට තමයි අපි සෙල් බලන්නේ. ඔන්න ඔහම මේ කැනල් එක කැඩනවත් එක මෙන්න මෙතනින් ගහනවා සෙල් එකක්. ගහලා සෙල් එක තියන්න මෙන්න මේ සිග්නල් එක වෙන්නපු කැනල් එකේ උඩින්. මේ සිග්නල් එක වෙන්නපු කැනල් එකේ උඩින් තියන්න. ඔන්න ඔහම වැටෙන මේ කැනල් එකට නෙවෙට. තියලා ගන්න ඕන තරම් යන්න TP එක. TP එක යන්න දැන් මෙහෙම ඔහම දුවද්දි දැන් අපි සෙල් එක ගන්න නැති නායි මේ හරිය සෙල් එකක් පෙන්නෝ කියන්නකො. තද එහෙම නැත්නම් ඉතින් තව යන්න පුළුවන්. ඔතනින් ගත්ත සෙල් එක ආයෙ බයි එකක් පෙන්නනකම් හෝල්ඩ් කරත හැකියි. මේ උදේ පාන්දර වෙච්ච වැඩ මේක වෙන්නේ මචං 5යි උදේ 7යි අතර. උදේ 5 උදේ 7 අතර ටයිම් එකේ තමයි මේ වැඩේ ගොඩක් දුරට වෙන්නේ. කොහොමද එතන?
ආපු සෙල් රේට් එකයි වෙන්නලා තියෙන්නේ. ආයි සෙල් රේට් SL ගිහින් තියෙන්නේ මෙතනදී. අර එක්සිට් ඒරියා අර වගේමයි හොඳේ. එක්සිට් එක කලින් එකේ මේ කන්ඩිෂන් හතරම තමයි. මෙන්න මෙතනදී තමයි කඩලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනට ගන්න පුළුවන්. 1 to 18 risk reward එක. full margin එකෙන් තලන්න පුළුවන්. තලන්නගෙන කන්න පුළුවන්. දැන් මෙතන බලන්න. මෙතන බයි එක පෙන්නලා ඊට ඒ කැනල් එකෙන් බයි වෙලා තිනවා. ආයෙ වෙල වැහිලා තියෙන්නේ විනාඩි 3කට වඩා පස්සේ. එතකොට වැඩක් නැහැ. මෙන්න. තව පොයින්ට් එක. මේ සෙල් එක පෙන්නලා තියෙනවා ඊළඟ කැනල් එකෙන් වහලා තියෙනවා. ඒතර මේ කැනල් එකට තමයි බයි බලන්නේ. SL එක තියන්නේ මේකේ. මෙන්න කැනල් එක. මේ කැනල් එකට බයි බලන්න. SL එක තියන්න. මෙතනනේ නේ. මේ කැනල් එකට තමයි බයි බලන්නේ. ඔය කැනල් එක කැඩුනාට පස්සේ ඔන්න ඔහොම බයි බලන්න. මෙතනට SL එක තියන්න. මෙන්න මෙතනට. මේ කැනල් එක යටින් ආයෙත් නැහැ ඉතින් ලොවෙත්ත. ඊට පස්සේ මෙතනින් තව බයි එකක් පෙන්නනවා කියනවා. ඉතින් ෂුවර්ම ෂොට්. ෂුවර් එකෙත් උපරිම ෂුවර් එක. ඒ දැක්කනේ ගිහින් තියෙන කොච්චර බලහත්කාරයෙන්ද මේ බයි කරන් ගිහින් තියෙන්නේ. ආයෙ මෙන්න බයි එකක් පෙන්නලා තියෙනවා. කෙලිම ඊළඟ කැනල් එකෙන්ම වහලා තියෙනවා. සෙකන්ඩ් මොඩල් එක මේ ටිකේ හොඳටම තියෙනවා. මේ ඊළඟ කැනල් එකෙන් සෙල් මේ ගහලා දාලා තියෙනවා. ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ කැනල් එකට සෙල් බලන්න ඕනේ. ඔන්න ඔහම එක්සිට් ඒරියා එක තියන්න ඕනේ මේ කැනල් එක උඩින්. ඔන්න. කොහමද ෂැප හොඳටම දුවලා තියෙන්නේ. ඒ වගේ එකකින් shift එකක් ගියොත් මේ ආයෙ ඇවිල්ලා ඉතින් වැදුනොත් ආයෙ එතනින්ම තමයි රිජෙක්ට් වෙලා තියෙන්නේ මේ. ආයෙ ඇවිල්ලත් එතනින්ම යන්නේ මේ වැදිලා පැය ගාන තියන් ඉඳලා හොඳට බලන්න මේ වගේ ලැග් එකක් හදන්නේ මෙන්න මේ වගේ තැනකට හොඳේ. හිර කළා. ඔය හදන ලැග් ගොඩක් ඒවා එහෙමයි මේ ලැග් එක හැදුවේ මෙතෙන්ට. දැන් ගොඩක් ලැග් චෙක් කරලා බලන්න හොඳට ලැග් එක යන එක චෙක් කරලා බලන්න ඒ ලැග් එක තියෙන්නේ මෙතන. දැන් මේ හොඳම උදාහරණ මෙන්න කැනල් එක කැඩුවා. මෙන්න ලැග් එක ගෙනිච්ච මේක උඩ. ඉතින් තේරුම් ගනි මේක තමයි ලොජික් එක. මෙතන ඕඩර් එකක් හිර කරා. ඉතින් ඒක උඩ දැඟලුවා. හරිනේ. හරි සරල දෙයක් නේ. හිතන්න එපා වැඩිපුර මේ. ඕක තමයි හැමදැනම. ඊළඟට හැමතැනම ඕන තැනක සෙකන්ඩ් මොඩල් එක ඇති දැන් බැලුවා. සෙකන්ඩ් මොඩල් එකේ යන වෙලාවලුත් තියෙනවා හොඳේ. සෙකන්ඩ් මොඩල් එකේ යන වෙලාවලුත් තියෙනව නැත්තේ නෑ. මෙන්න ගියපු වෙලාව. යනවා කියන්නේ ඉතින් හන්ට් එක තමයි ගහන්නේ කැරිකමට. මෙන්න. බැහුවා. මේ කැනල් එකේ SL එක. මෙතනින් ගන්නට SL එක හන්ට් කරලා ගිහින් තියෙනවා. එතන නෑ ඉතින් මම බැලුවා නම් මට පේනවා මෙන්න මේක කැනල් එක. මේ. ඇයි මේක කැනල් එක වෙන්නේ? මෙන්න මෙයා හේතු ඔය එක තැනකින් පැන්නුම් මචං මේක වහලා ආයි කැඩුවා කියන්නකෝ අනිත් පැත්තට කැඩුවා කියන්නකෝ දැන් මෙතන දැන් සෙල් එකනේ පේනවනේ සෙල් එක පේනලා බයි කරා කියන්නකෝ බයි කරලා ආයෝක වහලා අනිත් පැත්ත ගැහුවා කියන්නකෝ වික් එකෙන් නැතුව සම්පූර්ණ බොඩි එකකින් ගැහුවා කියන්නකෝ බොඩි එකකින් ගැහුවොත් එතෙන්ට රිජෙක්ට් වෙනවා මචං දවස් දෙකකට වැඩිය ආයෙ ඉතින් හොඳ මෝටරයක් තමයි එතෙන්ට වැටෙන්නේ ඒවා ඇඩ්වාන්ස් වැඩි ඔච්චර දේවල් එකපාර ඔලුවට දාන්න ගියාමත් බෑනේ ඒකයි ටික ලීක් වෙනවා එතකොට. දැන් මේක මම YouTube එකට දාන්න එපේ. හරි ඔච්චරයි. ওই ටික තමයි විශේෂ. මේ සෙකන්ඩ් මොඩල් එක. මෙතන නෑ. මෙතන ඇයි නැත්තේ? මෙන්න හොඳට තේරුම් ගන්න ඕන දැන. මෙතන සෙල් එක, මෙතන කොහොම සෙල් එකනේ දැන් මෙතන ඊළඟ විනාඩියෙන් බොඩියෙන් වහලා තිබ්බට කියලා වැඩක් නෑ. මේක ඩොජියක් නේ. මේක චොර එකක් නේ චොර කැනල් එක නේ මේ කැනල් එක වහලා නැහැනේ මේ කැනල් එක කොහොම වික් එකක් නැහැනේ වහන්න මේ කැනල් එක නෙමෙයි නිකන් වහලා තියෙන්නේ මේ කැනල් එක තමයි මේකෙන් වහලා තියෙන්නේ එතකොට මේ කැනල් එක නෙමෙයි රෙඩ් එක තියෙන්නේ මේ කැනල් එකනේ එහෙනම් ඉතින් මෙතනින් සෙල් තමයි මෙතන හොඳයි මෙන්න කැනල් එක මෙන්න වැහුවා මෙන්න රිජෙක්ෂන් එක ඒකට කොහොමද බලන්න රිජෙක්ට් වෙලා තියෙන හැටි දිගින් දිගටම පැය කීයක් රිජෙක්ට් කළාද යකෝ 1 මිනිත් ඕඩර් එකකට මෙච්චර පැය ගන්න රිජෙක්ට් කරනවා කියන සතුටු වෙන්න ඕන ට්‍රේඩ් කීයක් ගහන්න පුළුවන්ද මෙතන 1යි ආයෙ වල 2යි මේක උඩ තියෙන බය නැතුව මේ සෙල් එක ගන්න පුළුවන් කන්ෆර්මේෂන් 2යි මේ 3යි මේ 4යි 5යි ට්‍රේඩ් කීයක් තියෙනවද කී පාරක් ගහ ගන්න පුළුවන්ද හරිනේ මං කියලා දෙනවා කිව්ව ඔය ටිකනේ ඔය ටික ඔන්න කියලා දුන්නා වෙන මොනාරි කේස් තියනවද රෙකෝඩින් එක ඔෆ් කරමුනේ පැය භාගෙන් 2යි පැය මොඩල්ස් 2යි එන්ට්‍රි මොඩල්ස් 2යි තව මොඩල් තියෙනවා මේක ගහන්න පුළුවන් සරලම ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ ක්ලාසික් ඔය දෙක විතරයි මචං තියෙන්නේ තව අමාරුයි මෙන්න මෙතනක් තියෙනවා මෙතන තියෙනවා සෙකන්ඩ් මොඩල් එක ප්ලේ වෙච්ච මේ සෙල් කැනල් එකත් ඒව තියෙනවා ඊළඟ එකෙන් වහලා තියෙනවා
මේක රිජෙක්ෂන් බයි. මේක රිජෙක්ෂන් බයි. ඊට පස්සේ මෙතනින් බයි එකක් පෙන්නනකොට ඒක ඊට වඩා ෂුවර්. රෙකෝඩින් එක වහමු නේද? ඔෆ් කරමු. මං ඊයර ගත්ත රේඩ් එක.